ආයිබෝවන් සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන සීල දෙනාටම කොහොමද ඔබ ජීවිතේ කොහොමද ගෙනියන්නේ ජීවිතේ කොහොමද ගෙනහිල්ලා තියෙන්නේ අදත් ඔබ වෙනුවෙන්ම ජීවිතය ගැන ජීවිතේ දුක්ඛං කටළු ගැන කතා කරන්න වෙලාවක් වෙන් කරගත්තා මාත් දුක්ඛං කටළු මැදින් තමයි මේ දවස වෙන් කරගත්තේ මං හිතනවා ඔබට ඔබේ ජීවිතේට මේක හරි විදිහට වැදගත් වෙයි කියලා. ඉතින් මම ඔබට මතක් කරන්න යන්නේ තාත්තේ මගෙත් එක්ක රැඳුණාට ගොඩක් ඔබ සාරි ආදරෙන් පිළිගන්නවා. මගෙත් එක්ක ඉන්නවට ඔබට ගොඩක් හරි ආදරෙන් මා පිළිගන්නවා. ඉතින් ආදරේ සියලු දෙනාටම වෙනද වගේ අදත් කරදර බාධක තියෙන මොහොතක ප්‍රශ්න ජීවිතයේ සෑම මොහොතක ගස්ඨන ඇති වෙන වෙලාවක ඔබට ජීවිතේ පොඩ්ඩක් විඳින තැන හදන්න විඳින තැන උගන්වන්න පොඩි කාලයක් වෙන් කරගමු. හරි මම ඔබට මුලින්ම මෙහෙම කියන්න. ඉතින් ඔබ කොහොමද ඔබට සමහරවිට ඔබට කොහොමද අහන එකත් ඔබට ගොඩක් ලොකු දෙයක් වෙයි ජීවිතේ හදාගන්න. ඉතින් ඒක නිසා වෙනද වගේ අදත් ආවේ. මම ඔබට කතා කරන්නේ ප්‍රශ්නත් එක්ක ඔබ ජීවිතේ කොච්චර දුර ගියාද? ප්‍රශ්නත් එක්ක ඔබ ජීවිතේ වැටුණාද? ප්‍රශ්නත් එක්ක ඔබ ජීවිතේ නැගිට්ටාද? විශ්වාසම දේ තමයි මම දැත්තේ ප්‍රශ්නත් එක්ක ඔබ වැටෙනවා කියන්නේ ඔබ නැගිටිනවා කියන එක. මම ඔබට මෙහෙම මුලින්ම දෙයක් කියන්න. අපි යමු යන ගමන් කතා කරමුකෝ. ඉතින් ඔබට වැඩිපුරම අත දීපු අය කවුද ඔබ මුලින්ම ඔබට සිහියට එන්නේ? දැන් ඔබේ ජීවිතේ දැන් ඔබට අත දුන්නා කියන්නේ මෙහෙමනේ. කරදරයක් ආවහම ප්‍රශ්නයකට නිවැරදිව මුහුණ දෙන විදිහ හරි. එහෙම ඒවට ජීවිතේ ඔබට නිවැරදිව ජීවිතේ ගෙනියන්න ජීවිතේ අර හරි මගට ගන්න උදව් කරපු අය ඔබට කවුද ඉන්නේ? හොඳට සිහි තබා ගන්න කවුද කියලා මම ඔබට උදාහරණයකුත් අරගෙන මෙහෙම කියන්නම්. ඇතාස ඇද්ගොව්වා. මේක හොඳ කතාවක් මේ ඔබේ ජීවිතේ වෙනස්ම වෙයි මේ කතාව තුළ. ඇතාස ඇද්ගොව්වද ඉන්නව නේද? ඇතාට ඇද්ගොව්ව නැතිවම බැහැනේ. නේද? එතකොට ඇතා එච්චර ලොකු සද්දන්තයක් මෙල්ල කරන්නේ කොහොමද? ඇද්ගොව්වට හරි හීලයි. හරි දැන් ඔබේ ජීවිතේ බලන්න ඕනේ. ඔබගේ පරාසය හදාගෙන යන්න, ඔබ ෆුල් කරගන්න ජීවිතේ අර අඩියක් තියන ඉස්සරහට කවුරු හරි කෙනෙක් ඔබ පිටිපස්සෙන් හිටියා නේද කියලා ඔබට දැනෙන්නේ නැති. හරි ඉතින් ඒක නිසා දැන් සිහිය තබා ගන්න ඔබට හිතට එන්නේ කවුද කියලා. මොකද ඔබගේ හිතට එන කෙනා මං අවසානයේදී කියනවා. ඒකයි හිතේ තබා ගන්න කිව්වේ. ඒක නිසා ඇතා යම්කිසි ගමනක යනකොට සමහරට අපි හිතන්නකෝ වාහනයකට නග්ග ගන්න ඕනේ කියලා. හැබැයි අතා උත්සාහවන්ත වෙන්නේ නැහැ එකපාර වාහනයට නගින්න. මොකද? ඌ කොහොම කරත් අපි ගත්තේ නගින්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. හැබැයි ඇතා එම වාහනයට නගින විශ්වාසයක් තියෙනවා. මොකක්ද ඒ විශ්වාසය? ඒ තමයි ඇද්ගොව්ව ළඟ ඉඳලා ඔහුගේ පස්සට ඇද්ගොව්වගේ අත තියෙනවා. එතකොට තමයි ඔහු වාහනයට නගින්නේ. එතකොට ඔබේ ජීවිතෙත් බලන්න පස්සෙන් ඉඳලා ඔබට ගමනක් යන්න ප්‍රශ්න තියෙන කරදර ජීවිතේට වැඩි වෙලාවක සමහර ප්‍රශ්න වලින් තෙතබරිත වෙලා ඉන්න වෙලාවක ඔබට ජීවිතේ හරි පාර කියලා දුන්නේ කවුද කියලා මං කියවනේ මං අවසානයේ කියනවා කියලා කවුද කියලා වෙන කවුරුත් නෙමෙයි මම මුලින්ම කතා කරේ ඔබගේ අම්මයි තාත්තයි ඒ වගේ තමයි ඔබට අත දුන්නේ නැද්ද බලන්නකෝ ඔබ අද ඔහම ඉන්නවනම් ඔබට අත දීපු නිසා ඒක නිසා ඒ අත දුන්නු අම්මයි තාත්තයි ඔබට සෑම මොහොතකම සිහි වෙනව නේද? නැද්ද බලන්න. ඔබට මොන හරි ප්‍රශ්නයක් ආවම කරදරයක් ආවම ඔබ මෙහෙම හිතන්නේ නැද්ද? ඔව් අම්මා ඉන්නවනේ. ඔව් තාත්තා ඉන්නවා. ඔව් මම මේක තාත්තට කියන. මම මේක අම්මට කියනවා. නේද? අර සමහර සහෝදරයෝ ඒක මතක් වෙන්නේ නැහැ. මම ඔබට කිව්වේ අර
ඒ තරම් අම්මයි තාත්තයි වාහනේ අර ඔබට මතක් වෙනවනේ ඒක මං කරදර ප්‍රශ්න එනකොට ඔබව මතක් කරනවා කියලා ඔබට අත දුන්නාය නේද සමහරට අම්මයි තාත්තයි නැති වුණත් ඒක කවදාවත් ඒ මතක් වෙන දේ ආයේ ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ අම්මයි තාත්තයි හිටියත් ඔබ අතර හිටියත් ඒක මතක් වෙනවා ප්‍රශ්නයක් එනකොට සමහරට අම්මයි තාත්තට උදව් කරන්න බැරි අවස්ථාවකන ඔබේ හිතට අම්මයි තාත්තයි මතක් වෙනවා ජීවිතේ ඒක නිසා සෑම කරදරයක් තුලම සෑම ප්‍රශ්නයක් තුලම මා විශ්වාස කරන දේ හරි මග කියා දෙන්නට හරි මග පෙන්වන්නට අම්මයි තාත්තයි හිටියා මා හරි නම් ඔබත් හරි ඉතින් ඒකයි ඒ තරම් මත දුන්න ඒ තරම් හිතට ශක්තියක් අරගෙන ජීවිතේ පාර කියා දුන්නු හරියට මං අර කිව්වා වගේ ඒ කතාව අර අජ්ජුව හා සමානයි ඔබට උදව් කරපු අය හදවතින් ප්‍රශ්නයක් තුලදී අමතක කරන්නට එපා ජීවිතේ ළඟින් තියාගන්න ඔබට වරදින්නේ නැහැ ආදරේ ඔබ සියලු දෙනාටම එකතු වෙනව නැවතත් ඔබට මම වෙලාවක channel එක subscribe කරන්න bell එක click කරන්න සියලු දෙනාටම බුදු සරණයි ගිහින් එන්නම්